Welcome to Ajay Kaushi YouTube channel. ඉතින් ඔන්න අද අපි අරන් ආවේ vlog එකක් අපේ අම්මයි නංගි එක්ක දවස් ගත කරන විදිය. මේ වෙනකොට නම් 12ත් පහු වෙලා එයාලා එන ටිකක් පරක්කු වුණා මේ එයාලව ගන්න අපි දෙන්න යන ගමන්. ඉතින් මේ වෙනකොටත් අපිව subscribe කරලා නැති කවුරු හරි ඉන්නවා නම් අපිව subscribe කරලා අපේ videos වලට like කරලා comment කරලා අඩුපාඩු තියෙනවා නම් ඒවත් කියලා වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. මම අපේ අම්මවයි නංගිවයි දකින්නේ මාසෙකට විතර පස්සේ මං හිතන්නේ ඊටත් වැඩි. ඉතින් බලන්නකො එයාගේ මෝනේ තිබ්බ සතුට මාව දැක්කට පස්සේ बतलाता नहीं पर अंधेरे से डरता हूँ मैं माँ यूं तो मैं दिखलाता नहीं तेरी परवाह करता हूँ मैं माँ तुझे सब है पता है ना. එතනින් එහාට නංගිව බලා ගන්න වැඩ රාජකාරී බාරෝනේ අපි සුදු මහත්තයාට යා මාර මාන්තරේ බලන්නකො ඉතින් මේ දෙන්න මේ එකම කලයක ඇඳගෙන තියෙන කතා වෙලා නෙවෙයි මංවත් එනකන් දන්නේ නැහැ මෙයා කාපාට එකක් අඳිනවා කියලා. දැන් අපි මේ යන්නේ ගෝල් ෆේස් එක පැත්තට. ඉතින් අපි මුලින්ම ගෝල් ෆේස් එකට ගියේ අපි ගෙනාවු කෑම එක කන්න අපි කිව්වට අපේ අම්මා තමයි ගෙනාවේ කෑම එක කන වීඩියෝ එකක් ගන්න බැරිනවා මොකද කෑම එක දැක්කම ආයෙ වීඩියෝ කරන්න 100ක් ආවේ නැහැ. මෙලාව නම් දෙකත් පහු වෙලා ඉතින් ගොඩක් රස්න නිසා ගොඩක් වෙලා එතන ඉන්නත් බැරි වුණා. මේ දෙන්න චුට්ටක් ඇවිදලා ගිහින් එන ගම. අපේ චූටිය ආසයි ඇවිදින්න. එතකොට අයිස්ක්‍රීම් කන්න. එයා තමයි ආපු ගමන් කියන්නේ අයිස්ක්‍රීම් ඕනි කියලා. ඔන්න අපේ ඔචිෆ් එක ඇතුළට යන ගමන් තමයි මේ ඉන්නේ. तुझे सब है පළවෙනි පාර තමයි වන් ගෝල් ෆේස් මෝල් එක ඇතුළට මම අපේ චූටියව එක්කන් ආවේ. ඉතින් මට මාර පුදුමයි ඒ වගේම සතුටුයි මොකද මෙයා මේ දන්න තැනකට ආවගේ හැසිරෙනවා හැමදේම දන්නවා හරි පරිස්සමින් හිටියා. මගේ අතින් අල්ලුවේ නැති වුණත් හරි පරිස්සමට ගමන් බිමන් ගියා. ඉතින් ඔන්න යාව ඉස්සෙල්ලාම එක්කන් ආවේ මෙන්න මේ තැනට කහමොම දන්නා මෙතන යන ටෙඩිය ගන්න ආසාවක් තිබ්බේ නැහැ. හැබැයි අර කෝච්චිය දැකලා ඒක යන්න ඕනේ කියලා පොඩි මෙව් එකක් ආවා. ඉතින් හැම්බරි හිටියා කෝච්චියේ රාමක් යන්න ඕනේ කියලා. අන්තිමේදී ඉතින් කැමති කරව ගත්තා. එයාව තනියෙන් යවන්න බැරි නිසා මාත් එයත් එක්ක ගියා. ඉතින් ඔන්න ඔහම තමයි සෙල්ලම් කර කෝච්චි ගමන අපි දෙන්නා ගියේ. එයා විතරක් නෙවෙයි මාත් සෙල්ලම් කරා. මේක ඇවිල්ලා අපි දෙන්න ආසම වැඩේ ගන්න බැරි වෙන එක ඇත්ත. හැබැයි සමහර දවස් තිබ්බා එකම දවසේ ටෙඩියෝ 6-7ක් ගෙදර ගෙනාවු. ඉතින් අද නම් අපිට chance එකක් තිබ්බේ නෑ මේකට ලොකුවට අපි ආයෙ try කරන්න ගියෙත් නෑ. අපි දෙන්නම් මෙතන මේ වැඩේ කරලා ආයෙ අනිත් පැත්තට ආවා. මේ අපේ චූටියා නිකන් ඔහේ යහට මෙහාට කර ඉන්නවා. හැබැයි කොයින් එකක් දාලා දුන්නා නම් එයාත් ඔක try කරනවා කියලා sure. ඒ වුණාට ඉතින් ඒවම කරේ නැහැ. ඊට පස්සේ අපි ගියා no limit එකට එයාට මොනවා හරි ගන්න කියලා. එයා එතන ගිහිල්ලත් අත ගෑවි ටෙඩියෝ ටිකව. එයාට ගෙදර කොච්චර ටෙඩියෝ හිටියත් ඒ මදි. කොච්චර තිබ්බත් මදි. ඉතින් අන්තිමේදී ටෙඩිය කෝණමය කියලා කිව්ව නිසා ටෙඩියකුත් අරගත්තා, ඇඳමුකුත් අරගත්තා. තව මොකුත් ගන්න කලින් අපි ඒ ෂොප් එකෙන් එළියට ආවා. ඕම් බලපල්ලෝ ඉතින් වැඩක්. අපේ චූටිට මහන්සි හැදිලාද කොහෙද? පව් කියලාත් එතන පොඩි එකී. අයියාගේ නංගිගේ යාදරේ බලන්නකො. අයියා නංගි නෙවෙයි මේ දෙන්න ඇත්තටම නෑ මස්සි නෑ. ඊට පස්සේ අපි ගියේ චූටියට මෙන්න මෙතන සෙල්ලම් කරන්න ඕනේ කියලා කිව්වා. විනාඩි 15ක් විතර කාලය දුන්න සෙල්ලම් කරන්න. එයා හරි ආසාවෙන් හිටියේ මොකද ආපෙලා ඉඳන් මේක දිහා බල එතන කැරකි හිටියා මේක ඇතුළට යන්න ඕනේ කියලා. ඉතින් ඔන්න අන්තිමේදී අර chance එක ආවා. අපිත් විනාඩි 15ක් විතර රෙස්ට් එකක් ගත්තා. මොකද එයා එතන ඇතුළට සෙල්ලම් කරලා එනකන් අපි මෙච්චරලා ඇවිද්දා. එහෙම ගියා විනෝද වුණා. ඔන්න ඊට පස්සේ අපි මේ යන්නේ ෆුඩ් කෝට් එකට. මොකද චූටට අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්න ඕනේ කියලා කිව්වා මෙයා. ඉතින් ඒක ගන්න තමයි අපි මේ යන්නේ. මෙන්න මේ අයිස්ක්‍රීම් එක ගන්න ගිහිල්ලා අපේ චූටට මල පැන්නා.
තරහ ගිහලා පැත්ත කරලා හිටියන්නේ නැතුව ඒ උනාට ඉතින් අන්තිමේදී ආසාවෙන් දුන්න අයිස්ක්‍රීම් එක රස කර කර පැයක් තිස්සේ කෑවා. බලන්නකෝ ඒ අයිස්ක්‍රීම් එක ගන්න දඟලපු දැඟලිල්ල. චූටියා විතරක් නෙමෙයි අක්කණ්ඩෙත් පිදින්න ඇති අයිස්ක්‍රීම් එකට. කොළ පපා දෙනෙත් යන්තම් කොළ හපා ලැමෙන් ගස්සන් ටිකක් ඔන්න මල පැන්න එපා කිව්වා අයිස්ක්‍රීම්. මම වටේ දදා සෙල්ලන් ගිය ඉල්ලන්දාරි අල්ලන් උණ කලා මගදි සල්ලන් ඈ නෝටි සුකිරියා චූටි චුකිරියා සුන්දර පූකි බිකිරියා නෝටි සුකිරියා ලව් එක චූකි ජිගිරියා චූටි චුකිරියා සුන්දර පූකි බිකිරියා නෝටි සුකිරියා ලව් එක චූකි ජිගිරියා මගේ හිත ඉස්පිරිතාලේ අදවත වෙලා ඉස්තාලේ බිම අයිස්ක්‍රීම් එක කකා අපේ එළියට එනකොට 6:00ට විතර ඇති. ඉතින් අපේ චූටියා නම් තාම අයිස්ක්‍රීම් එක කනවා. ඒ වෙලේ මට ආසාවක් ආවා වඩයක් කන්න. නිකම් වඩයක් නෙවෙයි ඉස්සෝ වඩයක්. සුදු මහත්තයාට කතා කරලා වඩේ කරත්තයක් ගාවට ගියේ ඉස්සෝ වඩයක් කන්න බලාගෙන. හැබැයි මෙයා ඇත්තටද කිව්ව දෙයක් නිසා ඉස්සේ කොහොන ගමන් ඉන්නේ පොඩ්ඩයි. ඉතින් ඒ ඉස්සෝ වඩේ තමයි අපි මේ කන්නේ. ඉතින් අපේ දවස ගෙවුන එහෙම දැන් නම් 7ක් පහු වෙලා අපි මේ යන්නේ ආය අපේ බෝඩින් වලට. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අනිත් අයට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.